අපේ ඉස්කෝලේ දන්සලක් දෙනවනේ. ඉතින් ෂෝක් නේ. මොනවද දෙන්නේ? කඩලලු දෙන්නේ. නියමයිනේ. එහෙනම් අපිත් යන් කඩලා කන්න. වැඩක් නෑනේ. ඇයි ඒ? කන්න දෙන්න ඇල්ලුනේ. කන්න දෙන්න හැල්ලු? මොකක්ද ඒ කතාව? අපේ ලොකු සර් කිව්වේ පොලිමේ ගිහිල්ලා වැඳලා එන්න කියලා. වැඳලා එන්න? එයා hina වෙන්නේ. අපිට කිව්වේ වැඳලා යන්න කියන්නේ. ඒ කියන්නේ කන්න දෙන්නේ නැහැ කියන්නේ. මේකනේ පුතේ සර් කියලා තියෙන්නේ දන්සල කන්න එපා කියලා නෙවෙයි. අපි දන්සල් කන්න යනවා කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ දන්සල් වඳින්න යනවා කියලා ඉවර වෙලා. මොකද ඒකත් පුතේ දානයක්නේ. තේරුණාද? අන්න ඒ නිසා තමයි අපි වඳින්න යනවා කියලා කියන්නේ. ඉස්සර ඉඳලා ඉවර වෙලා අපි කියන්නේ දන්සල් කන්න යනවා කියලා. අපි කියන්නේ දන්සල් වඳින්න යනවා කියලා. හැබැයි දන්සලේ තියෙන දේවල් අපි පරිභෝජනය කරනවා තමයි. අපි ඒකේ තියෙන දේවල් කනවා තමයි. අපි දන්සල වැඳලා ඉවර වෙලත් අපි යාළට කියන්නේ නැහැ බොහොම ස්තුතියි කියලා. අපි කියන්න ඕනේ මොකද්ද? බොහොම පිං කියලා ඉවර වෙලා. තේරුණාද? අපි මේ දේවල් හරියට දවරුවන්ට කියලා දෙන්නේ නැතුව දන්සල් ඛණ්ඩ යනවා කියලා ඉවර වෙලා දැන් මේ අපේ වැඩිහිටියෝ පාවිච්චි කරන හින්දා තමයි පුතේ ඔයාලා මේ දේවල් දන්නේ නැත්තේ. ඒක තමයි වැඩිහිටියෝ වෙන අපෙන් වෙන ලොකුම වැරද්ද. ඉතින් සර් කියලා තියෙන ඔයාලට දන්සල ඛණ්ඩ එපා කියලා නෙවෙයි. තේරුණාද? අපි දන්සල් යනකොට අපි කියන්නේ දන්සල් වඳින්න යනවා කියලා. තේරුණාද? එහෙමද? ඒ කියන්නේ දන්සල් වඳිනවා කියන්නේ කන එකටද? අපිත් යන් ඈ දන්සල් කන. නෑ. දන්සල් වඳින්න. එහෙනම් අපිත් යන් ඈ වෙසක් එකට දන්සල් වඳින්න.